ආයිබෝවන් මගේ දයාබර දුවේ පුතේ. ඉතින් මගේ දූල පුතාලා අත්තම්මාගේ කතා පුතා හැමදාම බලනවා නේද පුතේ? ඔන්න එහෙනම් අදත් අත්තම්මා කතාවක් අරගෙන ආවා. අහගන්නකෝ හොඳයිද කියලා. අද දරුවනේ මගේ කතාවේ මාතෘකාව නපුරු කුඩම්මා. ඔන්න පුතේ එකෝමත් එක කාලයක අලුත කසාද බැඳපු ජෝඩුවක් හිටියා. නැන්දා කෙනෙකුයි මාමා කෙනෙකුයි. මේ මාමා මේ නැන්දාව කසාද බඳින්න තෝරගත්තේ අනාථ මඩමකින්. පුතාලා දන්නවද අනාථ මඩම කියන්නේ මොකක්ද කියලා? පුතේ අනාථ මඩම කියන්නේ අම්මලා තාත්තලා කාත් කවුරුවත් නැති දරුවෝ අරන් හදාගන්න තැනක්. එයාලා චූටි කාලෙම මඩමට අරන් ඉස්කෝලේ යවලා උගන්වලා ලොකු වෙලා රස්සාවක් හොයලා දීලා තමයි එළියට දාන්නේ. ඉතින් එතනින් එළියට එන අයට කාත් කවුරුවත්ම නැහැ. එයාලා තනියම එයාලගේ ජීවිතය ගොඩනගා ගන්න ඕන. ඉතින් පුතේ මේ නැන්දාගේ නම සුජාතා. මේ මාමගේ නම සරත්. ඉතින් මේ සරත් සුජාතාව තෝරගත්තේ මඩමේ ඉන්න ඒ මැඩම්ලාගේ අවසරය මත. ඉතින් මේ දෙන්නා විවාහ වෙලා එයාලටම හදාගත්ත ලස්සන ගෙදරක පදිංචි වුණා. සරත් වැඩ කරන්නේ බැංකුවක. සුජාතා ගෙදර ඉඳලා ගෙදර දොරේ වැඩ සරත්ගේ වැඩ කරමින් බොහෝම ආදරෙන් ජීවිතය ගත කෙරුවා. මෙහෙම ටික කාලයක් යනකොට පුතේ සුජාතා අම්මා කෙනෙක් වෙන්න යන බව දැනගත්තා. ඒ දැනගත්ත සරත් තව තවත් වැඩියෙන් සුජාතා ගැන හොයලා බලමින් සතුටින් ආදරෙන් දෙන්නාම දරුවා මේ ලෝකෙට බිහි වෙනකල් ඇඟිලි ගෙනගෙන ජීවිතේ වින්දා. මෙහෙම ටික කාලයක් යනකොට පුතේ දරුවා ලැබෙන්න යන දිනය හරියාගෙන ආවා. සරත් සුජාතාව හොඳම පෞද්ගලික රෝහලක නැවැත්තුවා. දැන් සුජාතා අඬනවා, කැහ ගානවා, හූ කියනවා. සරත්ට හරිම දුකයි. සරත් එළියට වෙලා ඉඳගෙන ඉන්නකොට ડોක්ටර් ඇවිත් සරත් ඔයාට අම්මා වගේම ලස්සන කෙලි පොඩිත්තියක් කියලා දරුවා සරත් අතට දුන්නා. සරත් දරුවා සතුටින් ආදරෙන් අතට අරන් සිප ගන්න ගමන්ම ડોක්ටර් මගේ නෝනට කොහොමද? එයා හොඳින් නේද කියලා ඇහුවා. එතකොටම ડોක්ටර් අනේ මිස්ටර් සරත් අපට ඔයාගේ නෝනව බේරගන්න බැරි වුණා. අපට සමා වෙන්න කියලා සරත්ගේ උරහිසට අත තියනවත් එක්කම සරත් ඉන්නේ කොහෙද කියලා අමතක වුණා. එතන හිටපු නර්ස් නෝනට බබාව දීපු සරත් රෝහල දෙවනත් වෙන්න කෑ ගැහුවා. මට සුජාතාව බලන්න ඕන කියලා කෑ ගැහුවාම ડોක්ටර් සුජාතාගේ නිසල සිරුර තියෙන තැනට සරත්ව අරගෙන ගියා. සුජාතාගේ සිරුර සුදු රෙද්දකින් වසා තිබුණා. සරත් ඒ රෙද්ද අරන් විසි කරලා සුජාතාව බදාගෙන අඬන්න ගත්තා. එයාව සනසවන්න කාටවත් බැරි වුණා. දැන් පුතේ දුවේ දැන් සුජාතාගේ අවසන් කටයුතු අවසන්. දැන් සරත් ටිකක් හිත හදාගෙන ඉන්න උත්සාහ කරනවා. සරත්ගේ යාළුවෝ සරත්ට අවවාද දෙනවා. දරුවා බලාගෙන ඉන්න කියලා. ඒ වුණත් සරත් එදා හොස්පිටල් එකේදී දරුවා වඩා ගත්තාට පස්සේ තාම දරුවා දිහා බැලුවේවත් නැහැ. සරත් කියන්නේ මේ දරුවාගේ කාලකන්නිකමට එයාගේ අම්මා නැති උනේ කියලා. සරත්ගේ යාළුවෝ කොච්චර සරත්ට කියා දෙන්න හැදුවා සරත් ඇත්ත පිළිගන්නෙම නැහැ. ඒ වුණාට සරත් දරුවා බලා ගන්න ආයම්මා කෙනෙක් යාළුවෙකුට කියලා හොයාගත්තා. සරත් ඒ ආයම්මාට කියලා තියෙන්නේ ගෙදරට සහ දරුවාට අවශ්‍ය සියලුම දේ ලියා දෙන්න. තමුන් ඒවා ගෙනත් දෙන්නම් කියා. ඒ ඇරෙන්න සරත් දරුවා දිහා බලන්නේවත් නැහැ. ඔහම ගිහින් කාලය ගත වුණා. දැන් සොනාලිට වයස මාස 6යි. හරිම හුරතල්. එයා දන ගානවා. එයා කාමරෙන් එළියට ගේන්නේ සරත් නැති වෙලාවට විතරයි. සරත් ගෙදර ඉන්න වෙලාවට එයාව එළියට ගේන්න තහනම්. සරත් කෑම මේසේ හදනකොට ආයම්මා සොනාලි බබාව කාමරේ තියලා දොර වහලා එන්නේ. ඒ තරමටම සරත්ට සොනාලිව පේන්න බෑ. අනේ පව් නේද පුතේ? ඒ කිරිකැටියා මොනවා කරන්නද නේද පුතේ? එයා පෙර ආත්මේ කරපු කර්මයක් පරිසම් දෙනවා ඇති නේද පුතේ? ඒ වුණාට පුතේ මේ සොනාලි බලා ගන්න ආයම්මා මේ සොනාලි බබාට හරි ආදරේ. එයා එයාගේ පනවාගේ යව බලා ගන්නවා. සොනාලි බබාට ලෙඩක් හැදුනොත් බෙහෙත් ගේන්න, එයාට බෙහෙත් විදින්න ඔය හැම තැනම එක යන්නේ මේ ආයම්මා හරි ආදරෙන්. ඔන්න පුතේ දැන් තමයි සොනාලි බබාගේ පෙර ආත්මයේ කරපු කර්ම පරිසම් දෙන්න පටන් ගත්තේ. දැන් සොනාලි බබාට අවුරුදු 2යි. එයාගේ තාත්තා වෙන කාන්තාවක් විවාහ කරන ගෙදරට ගෙනාවා. ඒ ගෙනාපු කෙනා හරි සරයි. එයාගේ වැඩේම ආයම්මාට වැඩ පවරන එක. ආයම්මාට සොනාලිත් එක්ක ඉන්න දෙන්නෙම නැහැ. සෝමා අරක කරපන් සෝමා මේක කරපන් කියා සෝමා ආයම්මාට වැඩ පවරනවා. ඒ වෙලාවට සෝමා සොනාලි බබාට බත් කව හිටියොත් කෝක දීපන් මං කවන්නම් කියලා බත් එක අරන් සොනාලි ළඟට යනවා. සෝමාව වැඩකට යවනවා. ඊට පස්සේ මේ නපුරු කුඩම්මා බබා බත් කන්න කියලා බත් ගුලියක් කට ළඟට ලං කරනවා.
බබා කට ඇරියාම ඒ බත් කට අහපව් පිගානෙන් තියෙනවා. අනේ ඒ දරුවාට බඩගිනිලා බත් ඉල්ලලා අඬනකොට එයාගේ කන මිරිකනවා. බත් පොඩ්ඩක්වත් කැව්වේ නැහැ. ඊට පස්සේ මේ නපුරු කුඩම බත් ටික අරන් ගිහින් බාත්රූම් එකේ කොමඩ් එකට දාලා වතුර ප්‍රෙස් කරනවා. දැන් දරුවා බඩගින්නේ. ඔහොමම කීප පාරම ඔය ගෑණි ඒ දේ කළා. දරුවා බඩගිනි කියන ඇහුණත් දරුවාට බනිනවා. මොන බඩගින්නක්ද ඔය බත් පිගානම කෑවා. කාලකන්නිකමට අම්මා මරාගත්ත මදිවට දැන් තාත්තා හම්බ කරන දේ කාලා ඉවර කරන්නයි මේකේ හදන්නේ කියලා අර කිරිසප්පයාට බනිනවා. තව දවසක් සෝමාගෙන් බත් එක උදුරාගෙන මම කවන්නම් කියලා සෝමාව කඩේට ඇරියා. වෙනද වගේම අර විදිහට කටට ලං කරලා බත් ගුලි අහපව් ගන්නවා. මේ දරුවා අඬනවා බත් ඉලලා. බබාට බංගිනි බං ඕන මට අයම්ම ඕනේ. උඹට බඩගිනිද? හිටපන් බත් කවන්නම් මම කියලා මේ කුඩම්මා කුස්සියට ගිහින් බත් එකට මිරිස් කුඩු කුඩ ඕක් දාලා බත් ගුලි හදලා දරුවාට ගිල්ලෙව්වා. දරුවා සැර වැඩිකමට හූ කියලා අඬනකොට මේ ගෑණි බත් ගුලියක් උගුරට දාලා කට වහනවා. දරුවාට කට අරින්නවත් දෙන්නේ. එහෙම කරලා බත් ගුලි ටික ඉවර වෙනකොට දරුවාට දහඩිය දාලා කට රතු වෙලා තොල් දෙක රතු වෙලා අඬා ගන්නවත් බැරිය. දරුවා අහුලනවා. දරුවා ඉකි ගහනවා. ආයම්මා එනකොට දරුවා එක ගහ ඉන්නවා. ඇයි මගේ මැනික අඬන්නේ බත් කෑවද කියලා අහනකොට දරුවාට කතා කරන්නවත් බෑ. ඌයි දයියා අම්මා කියලා අර ගෑණිව පෙන්නනවා. දෙයනේ දරුවාගේ තොල් දෙක රතු වෙලා ඉදිමිලා දහඩිය දාලා සෝමා දරුවත් වඩාගෙනම නෝන ළඟට ගියා. මොකද්ද නෝනා මේ ළමයාට කලේ මේ බලන්නකෝ මේ දරුවාගේ හැටි කියලා සෝමා අහනකොට නෝනා කියනවා සෝමා උඹනේ දරුවාගේ බත් එකට මහත්යාට උයපු මස් දාලා තියෙන්නේ. මම හිතුවා මේ ළමයාට සරකාලා පුරුදුයි කියලා. ඒ නිසා මමත් කැව්වා. දෙයනේ මට මොකද වුනේ? මම දරුවාගේ බත් එකට සැර මොනවත් දැම්මේ නෑනේ කියලා සෝමද හතේ කල්පනා කරනවා. ඔය වගේ නොයෙක් හිරිහැර දරුවට සිදු වෙද්දී ඒ කුඩම්මාගේ බඩ ලොකු වෙලා දරුවෙක් ගෙන්න හොඳටම ලං වෙලා. දවසක් මේ නපුරු කුඩම්මා සරත් විවේකීව ඉන්න වෙලාවක සරත් ළඟට ගිහින් ඇයි සරත් ඔයා සොනාලි බබාට ආදරේ නැත්තේ? මම දැකලා නෑනේ ඔයා දරුවා හුරතල් කරනවාවත්. ඇයි කියලා. මේ කාලකන්ණි කෙල්ල නිසා තමයි මට මගේ සුජාතාව නැති උනේ. මට ඕකිව පේන්න බෑ. මම අයම්මාට කියලා තියෙන්නේ ඕකිව මට පේන්න ගේන්න එපා කියලා. මම එදා හොස්පිටල් එකේදී ඕකිව වඩා ගත්තට පස්සේ ඇහැට දැකලාවත් නෑ. ඔයත් දැනගන්න ඕන ඕකිව මගේ ඉස්සරහට නොයවන්න කියලා සරත් කිව්වා. ඔයා දෙන්නකො මට වාසනාවන්ත කෙල්ලෙක් කියලා එයාගේ බඩ සිප ගත්තා. ඉතින් පුතේ පළවෙනි කොටස අවසానයි. දෙවෙනි කොටස ළඟදිම දෙන්නම්. ඉතින් මයි පුතාලා දුලට බුදු සරණයි දෙවි පිහිටයි. ආයිබෝවන්.